වැඩක් කියලා ගන්න. මුතුකුඩේයි මුතුකුඩ පහයි මේ ධාතු වලඩුවයි මම අරන් යනවා. වනවාසී නායක හඳුරු වඩිනවා. ඔව් හඳුරු බලපාතේ නායක හඳුරු වඩිනවා. මේකද මෙහෙම දෙයක් කියන්නේ. ඔව් ඔක කියන්නේ. දැන් මේකට හැන්ද තියන්නේ. පන්සල ගිහියා වගේනේ. ඈ? පන්සල ගිහියා වගේනේ. නෑ මතක නෑනේ. එහෙමද? දැන් කොච්චර කාලෙක ඉන්නේ? මානෙලා කලින් පන්සලේ වගේ නෑ ඒක මතක තියෙනද අපි වැඩි කරන්නේ නෑනේ ඉන්න. දැන් මම දකුණ මතක නේද ඉන්නේ. පොඩි හන්දලා කියවනා. ඔව් පොඩි හන්දි ටික මේකෙන් තිය. මෙන්නක් මේක මතෙන් තියන්න. හැබැයි අපි පොඩි ගෝනේ. කාවෝ සංදේ මේ වතුරේ උපෝ කියනවනේ උන් වතුර. වතුර ඒලාට නෑ නෑ මේක දා තියන්න. පොඩි දීසියකට හදවලා ගන්න බුද්ධ පූජාට නෑ මෙතන ඉඳ තියෙන පොඩියට මේ ලයිට් රැක් මුටි කරනවා එහෙනම් අර විදිහට යටට කළා නවන්න අයියේ. නැත්තම් අර කළා රිබන් මේ ගෙනාපුවා මේ වෙලා. වැඩක් කමන්නේ නේ. අනේ මේ කිරුටු පිටින් මේගොල්ලෝ මේ අපිවද ගන්නේ හරිෂෝ මේ ඔක්කොම වීඩියෝ කරන්නේ වීඩියෝ කරන්නේ පටන් ගන්න වෙලේ ඉඳ පටන් ගන්න අපිව ගන්න එපා උඩ වලින් වඩම්මන්න එපා අපි මේ කතා කරන්නේ නෑ ඒක නම් කමන්නේ නෑ මේක පුතේ ખાય මේවා බෙදලා ඉවරද? අව තියනවානේ. ආයෙ ආයෙ නෑ ආනන්ද කමන මේ බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ මදානිය පිළියෙල කරන ගම. පුතේ කාලා ඉන්නේ. ඕනෙන්ද? පිළිතර ටික තමයි පොඩ්ඩක් අවුල් දී. ඒක ලස්සන ගැලුවා නේ ලස්සනට කියන්නේ. අර කැඩිලා වගේ කැලි කැඩිලා නේ. අතු වෙල්ලේ කිව්ව ඉන්නේ එන්නේ ඒක කටුවේ රෙටෙන්ට බඩු ටිකක් තියෙන එක මේක ගේනේ ඒක ගන්න ඕනේ නේද ඉස්සෙල්ල අරකට මොකද කිව්වා? දන්නේ මොනවද දීසි වගේ කරේ යා ඕනේ නැහැ කිව්වා එහෙම දැන් මේ දන්නේ නැහැ මම හිතුවේ පඩු අරගෙන ආවද? අඳුරු ගියානේ. නෑ.
ශාවක සංඝෝ සාමීචි ප්‍රතිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස කුප්පලායේ භගවතෝ ශාවක සංඝෝ ආහුරියෝ පාහුරියෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්ස හොඳයි සියලු දෙනාම දාකනුරුන් වහන්සේ පැත්තට හැරිලා දෙවතාවක් নমස්කාරය කියන පංචශීලයේ සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ආයුෂය වර්ණය සැපය යසස ස්වර්ගෝත්පත්තිය කියන ධම්මතා පහ මේ ලෝකේ බොහෝ පින්වතුන් බලාපොරොත්තු වෙන බොහෝ පින්වතුන් කැමති වෙන බොහෝ පින්වතුන්ගේ මන වඩන බොහෝ පින්වතුන්ගේ ප්‍රිය වඩවන සම්පatti පහ. ඒ ආයුෂය ඊටාම කැමති වෙන ධම්මතාවයක්. වර්ණය ඊටාම කැමති වෙන ධම්මතාවයක්. සැපය ඊටාම කැමති වෙන ධර්මතාවයක්. ඒ වගේම යසස ඊටා කැමති වෙන ධර්මතාවයක්. ඒ වගේම තමන්ගේ මෙලව ජීවිතයේ අභිවෘද්ධියසේම පරලොව ජීවිතය සුගතිගාමී කර ගැනීමත් ඊටාත්ම බලාපොරොත්තු වන ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේ බව පිළිගන්නවා දේශනා කරනවා. සග්ගා ඉත්තා කන්තා මනාපා දුර්ලභ ලෝකස්මින් ආදී කොට මේ ධර්මතා පහ සඳහන් කරනවා. අනුජානාමි භික්ඛවේ භත්තග්ගේ අනුමෝදිතුන්. මහණෙනි බුද්ධානුමෝදනා ධර්මානුශාසනාව සිද්ධ කරන හැටියට බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා හට අනුදැන වදාරා තිබෙනවා. ඒ අවස්ථාවට උචිත කාල සීමාවේ ඊට පෙර ආතුව මේ නිවස්නයටත් නිවැසියන්ටත් ආශිර්වාද පිණිස මහා සංඝරත්නය මේ සත්පුරුෂ ධානයේහි කෙළවර
පරිත්‍රාණ ධර්මතාවයෙන් ආශිර්වාද කරලන්නටයි සූදානම් වෙන්නේ සාදුකාරයක් පවත්වමු. සංවිධානය කරන්නට යෙදුනේ. එක පැත්තකින් ආශිර්වාදාත්මක පින්කමක්, ඒ වගේම තවත් පැත්තකින් මළගිය ඥාතීන්ට පින් පැමිණීමේ මහා පින්කමක් හැටියට මේ අවස්ථාව තුළ සංඝසතු දානමය මහා කුසල ක්‍රියාවක්, පුණ්‍ය ක්‍රියාවක් ඊ타මත්ම මැනවින් ඉෂ්ට සිද්ධකට නිමාවට පත් කරන්නට යෙදුණා. කිසිදු දෙයකින් අඩුවක් පාඩුවක් තියන්නේ නැතිව හැම දෙයක්ම අංග සම්පූර්ණව මේ පින්කම සිදු කර ගන්නට පුළුවන්කම සැලසුණා. කවදත් අතුරුවැල්ල ශ්‍රී ධර්මශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ මීට పూర్වයේ ඒ පැවති සෑම ආගමික කටයුත්තක් සඳහාම වැඩම කළා කිව්වොත් බොරුවක් වෙනවා. නමුත් හැම අවස්ථාවකදීම අප විසින් වැඩම කරන්නට යෙදුණා. ඒ වැඩම කරන්නට යෙදුණු වර්ෂ 3 පුරාවටම අපි දැකපු දෙයක් තමයි කරන පින්කම හරියට සිද්ධ කරනවා. පිළිවෙලකට ක්‍රමානුකූලව සක්කච්ඡන් දානන්දේති බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ සකසා පිළියෙල කරන ලද දානයක් පූජා කරන්නට කියන බව. ඉතින් ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේටයි එහි ගෞරවයේ හිමි වී යුත්තේ. Okan ke? ඕගොල්ලෝ එන්න. ඕගොල්ලෝ දෙන්න. එන්න දෙන්න සානේ.